ප්‍රීතිමත් දවසක් සියලු දෙනාට. ශුද්ධ බයිබලයේ මාත් සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ 46 වෙනි පදයේ සිට 52 වෙනි පදය දක්වා අපිට දක්නට ලැබෙනවා යේසුස් වහන්සේ කළා වූ තව ප්‍රබල හාස්කමක්. බර්තිමේයුස් කියන අන්ධ මිනිසයාට පෙනීම ලබා දීම. උන්වහන්සේ යෙරිකෝවට ඇවිල්ලා ආපසු යන විට පාරයිනේ වාඩි වෙලා ඉන්නවා මිනිස්සෙක්. උන්වහන්සේගේ ගෝලයන් සහ තවත් සමූහයක් උන්වහන්සේ සමග ගමන් කරමින් සිටිනවා. මේ මිනිස්සයා අහන්නදී අනිත් අයගෙන් කවුද මේ යන්නේ කියලා. ඔහු දැනගන්නවා මේ යන්නේ ජේසුස් වහන්සේ, නාසරියේ ජේසුස් වහන්සේ. ඔහු කෑ ගහලා කියනවා, දාවිද්ගේ පුත්‍රෝ යේසුස් වහන්සේ, මට කරුණා කළ මැනවයි. මොරගැසුවා. මොරගසකසා කියනවා, දාවිද්ගේ පුත්‍රෝ යේසුස් වහන්සේ, මට කරුණා කළ මැනවයි. ඒ විලාවේ ඒ ස්ථානයේ සිටියා වූ අනිත් අය මොකද කියන්නේ? ඌට බාධා කරනවා, ඔහු නිශ්ශබ්ද වෙන්න කියලා අණ කරනවා, සැර කරනවා. යේසුස් වහන්සේට කරදර කරන්න එපා කියලා බණිනවා. හැබැයි මේ සියලු බාධාවන්, මේ සියලු අභියෝග ඔහු මායිම් කළේ නැහැ. ඔහු වඩා මොරගසනවා. කලින්ට වඩා මොරගසනවා. මේ වෙලාවේ යේසුස් වහන්සේ නවතිනවා. නැවතලා කියනවා අර මනුස්සයට එන්න කියන්න. අපේ යාඥාවන් වඩා මොරගසන විට නොකඩවා අපි යාඥා කරන විට උන්වහන්සේ අපට සවන් දීමට නැවතී සිටිනවා. ඔබේ ජීවිතයේ ප්‍රශ්නය, ඔබේ ශරීරයේ රෝගය, ඔබේ සහෝදරයාගේ සහෝදරියගේ ප්‍රශ්නය, රෝගය, වේදනාව කුමක්ද? උන්වහන්සේට කිසිවක් බාධාවක් නොවේ. කිසිවක් කිරීමට නොහැකි තරම් උන්වහන්සේගේ අත කුට වෙලා නැහැ. අපි මොකද්ද කරන්න ඕනි? අපගේ ප්‍රශ්නය යේසුට කියන්න ඕනි. අපගේ වේදනාව යේසුට කියන්න ඕනි. අපගේ ඉල්ලීම වඩා මොරගසමින් උන්වහන්සේට කියන්න ඕනි. සමහර විට අපිට බාධා කරાવી අපේ පවුලෙන්ම, අපේ සමාජයෙන්, අපේ මිතුරන්. සැලෙන්න එපා. සැලෙන්න එපා. බාධාවන් ජයගෙන, බාධාවන් බිඳගෙන යේසුට මොරගසන්න. අපේ දේශය ගැන අපි යේසුට මොරගසමු. අපේ දේශය දිනෙන් දින අපහසු අමාරු කාලයක ගමන් කරමින් සිටින්නේ. අපි වඩා මොරගසන්න ඕනේ අපේ දේශය ගැන, අපේ දේශයේ සුවය ගැන. යේසුස් වහන්සේ නැවතිලා අහනවා ඔබේ යාඥාවන්. ඔබට පුළුවන් යේසුස් වහන්සේගේ අවදානය අපේ දේශයට ලබා ගැනීමට, දිනා ගැනීමට. උන්වහන්සේ ඔබගේ යාඥාවන් අහනවා. උන්වහන්සේ නැවතිලා අහනවා මේ මිනිස්යාගෙන්, මොකද්ද මම ඔයාට කරන්න ඕනි? මොකද්ද මම ඔයාට කරන්න ඕනි? ඔහු මොකද කියන්නේ? ඔහු කියනවා රබ්බෝනි, මට පෙනීම දෙන්න.
ඌ වෙන දෙයක් ඉල්ලන්නේ නැහැ. ඔහු හිඟන මිනිස්සෙක් වුණත් ඔහුට අවශ්‍ය වෙන්නේ පෙනීම. තමන්ගේ ඇස් වලට පෙනීම. ඔහු දන්නවා තමන්ගේ ඇස් වලට පෙනීම ලැබුණාම ඔහුට ජීවත් වෙන්න පුළුවන්. ජීවත් වෙන මාර්ගයක් ඔහුට හදාගන්න පුළුවන්. වැඩක් පළක් කරන්න පුළුවන්. ශක්තිය තියෙනවා. හැකියාව තියෙනවා. හැබැයි නැත්තේ පෙනීම. පේන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. යේසුට කියනවා රබ්බෝනි මට පෙනීම දෙන්න. උන්වහන්සේ දන්නවා මේ මනුස්සයාගේ තියෙන අවශ්‍යතාවය. හැබැයි උන්වහන්සේට අවශ්‍යයි ඔහු තුලින්ම මේ දේ ලබා ගන්න. ඒක නිසා උන්වහන්සේ අහනවා මොකද්ද මම ඔයාලට කරන්න ඕනි? අද ඔබෙනුත් අහනවා යේසුස් වහන්සේ මොකද්ද මම ඔයාට කරන්න ඕනි? මම ඔයාට මොනවා කරනවටද ඔයා කැමති? උන්වහන්සේ ඔබෙනුත් අහනවා ඔබ ඔබගේ අවශ්‍යතාවය නිවැරදිව කියන්න. එසේ නැත්නම් ඔබ කියනවා නම් අනේ ස්වාමීනි මට මේක දෙන්න අරක දෙන්න. අනේ ස්වාමීනි මට වාහනයක් දෙන්න, මට කෝටි ගාණක් දෙන්න මුදල්, මට ටිකට් එකක් සුල්ප් එකක් දිනුමක් දෙන්න. මේ දේවල් ඔබට කියනවා නම් යේසුස් වහන්සේට උන්වහන්සේ ඔබට උපකාර කරන්න එකක් නැහැ. උපකාර කරන එකක් නැහැ. සලමොන් රජතුමාගෙන් දෙවියන් වහන්සේ අහනවා ඔබට මොනවද අවශ්‍ය වෙන්නේ? ඔහු මොකද්ද උන්වහන්සේට කියන්නේ? ස්වාමීනි මට ප්‍රඥාව දෙන්න. මේ මහත් වූ සෙනග රැක බලා ගන්න පාලනය කරන්න මට ප්‍රඥාව දෙන්න. දෙවියන් වහන්සේ ප්‍රඥාවත් එක්ක විශාල ධනස්කන්ධයක් එතුමට දෙනවා. නිවැරදි දේ දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නට අවශ්‍යයි. අපේ දේශය රෝගාතුරු වෙලා තිබෙන්නේ. අපේ දේශයට සුවය අවශ්‍යයි. අපේ දේශයේ ජනතාව, ශ්‍රී ලංකා දේශයේ ජනතාව මේ කාලේ විශාල ලෙස පීඩාවට වේදනාවට පත් වෙලා සිටින්නේ. ඔවුන්ගේ පීඩාවන් වලට වේදනාවන් වලට සුවය මිදීම අවශ්‍යයි. උන්වහන්සේ පීඩිත ජනතාව සමග ජීවත් වුණා වූ, පීඩිත ජනතාවට ආදරය කළා වූ දෙවියන් වහන්සේ. අපි දන්නවා යේසුස් වහන්සේ සමාරියේ ජනතාව සමග යුදෙව් ජනතාව කොන් කළා වූ, අඩු කුලේ කියලා හන්වඩු ගසුවා වූ ජනතාව සමග උන්වහන්සේ සමීපව ඇසුරු කළා. රෝගීන්, විශේෂයෙන් ලාදුරු රෝගීන්, දරුවන් සමග උන්වහන්සේ ජීවත් වුණා, සේවය කළා. උන්වහන්සේ යේසුස් වහන්සේගේ දරුවන් ලෙස අප කුමක්ද කරන්න ඕනේ? අපේ රටේ පීඩිත ජනතාව සමග අප ජීවත් වෙන්න ඕනේ. අපේ රටේ පීඩිත ජනතාවට අපි සේවය කරන්න ඕනේ. මේ කාලේ අපි දන්නවා ස්වභාවික ආපදාව සමග විශාල වේදනාවෙන් සිටිනා වූ ජනතාවක් අපේ රටේ සිටින්නේ. අපි මොනවද ඔවුන් උදෙසා කරන්නේ? අපගේ වගකීම මොකක්ද? අපට කළ හැක්කේ මොකක්ද? කල්පනා කරන්න අවශ්‍ය වෙනවා. සිතන්නට අවශ්‍ය වෙනවා. මේ මිනිස්සයා, මේ අන්ධ මිනිස්සයා යේසුස් වහන්සේ ළඟට දුවගෙන ඇවිල්ලා කියන්නේ රබ්බෝනි මට පෙනීම දෙන්න. මට පෙනීම දෙන්න. යේසුස් වහන්සේ
එසැනින්ම පිළිතුරු දෙනවා. උන්වහන්සේ කියනවා ඵල යන්න නුඹේ ඇදහිල්ල නුඹට සුව කළේයයි කියලා. අප තුළ ඒ මහා බලවත් හස්තයක් තිබෙනවා. ආයුධයක් තිබෙනවා. ඒ තමයි ඇදහිල්ල. ඇදහිල්ල. යේසුස් වහන්සේ කියන්නේ මේ මිනිස්යාට නුඹේ ඇදහිල්ල තමයි නුඹ සුව කළේ. මොකද්ද ඔහු ළඟ තිබුණ ඇදහිල්ල? කතරම් බාධක තිබුණත් යේසුව සොයාගෙන එනවා. යේසු ළඟට එනවා. යේසුට මොරගසනවා. ඔහු ප්‍රබලව විශ්වාස කරනවා. හදවත ගැඹුරෙන් ඔහු විශ්වාස කරනවා යේසුට පුළුවන්. ඒක නිසා වහන්සේට ඔහු කියනවා රබ්බෝනි පෙනීම දෙන්න. රබ්බෝනි පෙනීම දෙන්න. අපි කියමු ස්වාමිනී මගේ දේශය සුවපත් කරන්න. පියාණනි මගේ අසල්වාසියාට සුවය සමාදානය දෙන්න. අපි කියමු ඔබේ ජීවිතයේ මගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ තුළ ඒ පෙනීම ලබා ගැනීම පිණිස උන්වහන්සේට අපි කියමු අපි ආඥා කරමු. ඔබට ජේසු පිටයි.